Welcome back to the Creator Lanka YouTube channel. අදත් අරගෙන ඇවිල්ලා තියෙන product design tutorial එකක්. අද tutorial එකේ මම design කරන්නේ මෙන්න මේ bubble tea design එක. අපි බලමු කොහොමද මේ design එක කරන්න කියලා. හරි මම design එක කරන page එක create කරන් ඉන්නේ. මේ page එක pixel 1080ක් උස 1080ක් පළල page එකක්. social media post වලට හොඳ size එකක් තමයි මේක. මම අද use කරන්නේ මෙන්න මේ PNG ටික. ඉතින් මේ ටික use කරලා තමයි මම අද design එක කරන්නේ. මම මුලින් මෙන්න මේ PNG එක ගන්නවා. මම මුලින් lasso tool එක ගන්නවා. අර මේ විදිහේ සිලෙක්ෂන් එකක් දා ගන්නවා. මම move දීලා මේක අරන් එනවා. ඊට පස්සේ මම මේක convert to smart object දෙනවා. දැන් මම resize කර ගන්නවා. මේ විදිහට angle කර ගන්නවා ටිකක්. එන්න මේ වගේ ගානකට මම මේක තියා ගන්නවා. ඊට පස්සේ මම gradient එකක් දෙනවා. මම මෙතන style වල radial කියන එක තෝරනවා. ඊට පස්සේ මම මෙතන click කරනවා gradient කියන තැන. මම ඊට පස්සේ මෙතන switches on කරනවා. මම ඊට පස්සේ මේක select කරලා එන්න මේ color එක දෙනවා. ඊට පස්සේ මේ පැත්ත select කරලා මම මෙන්න මේ color එක දෙනවා. මෙතන මම opacity වැඩි කරනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි මම select කරගත්තු colors මට පෙන්වන්නේ. මම මේක okay දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙනදි මෙන්න මේකේ පොඩි light blue color එකක් add වෙලා දිනවා. මම ඒක නැති කර ගන්නවා. මම මුලින් මේක rename කරන් ඉන්නවා. ඊට පස්සේ මම මේක select කරලා adjustment layers වල hue and saturation වලට යනවා. clipping mask දීලා මේ hand icon එක select කරනවා. ඊට පස්සේ මේක zoom කරලා මම මෙතන එකපාරක් click කරනවා. ඊට පස්සේ මම කරන්නේ saturation අඩු කරන මේ විදිහට. එතකොට light blue color එක අඩු වෙනවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා මේක. ඊට පස්සේ මම ආයෙත් කරන්නේ මේක select කරලා adjustment layers වල curves වලට යනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට හදා ගන්නවා. ඊට මම මේ වගේ ගානකට මේක තියා ගන්නවා. ඊට ආයෙත් මම මේක select කරලා expose වලට යනවා. මේ වගේ දැන්ට තියා ගන්නවා. මම මේ expose එකේ මේ mask එක select කරලා තියද්දි brush tool එක ගන්නවා. අරගෙන soft brush එකක් select කර ගන්නවා මේ විදිහට. මම brush size එක ටිකක් ලොකු කරලා මම මේ හැරි පොඩ්ඩක් brush කර ගන්නවා. ඊට පස්සේ මම මේ bubble tea එකට පොඩි shadow එකක් add කරනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙන new layer එකක් add කරනවා. මම මේ layer එක bubble tea කියන එකෙන් පල්ලෙහාට ගෙනන layer එක. මම මේක shadow කියලා rename කරනවා. මේක select කරලා මම brush tool එක අරගෙන මෙන්න මේ brush එක මම select කර ගන්නවා. hardness මම 0 කරන් තියන්නේ.
පස්සේ බ්‍රෂ් සයිස් එකට පොඩ්ඩක් ලොකු කරලා මෙතනින් ෆෝග්‍රවුන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් මාරු වෙලා තියෙනවා. ඒක ආයෙ රීසෙට් කරගන්න මෙතනින්. මම ඒක රීසෙට් කරගෙන මේ විදිහට ෂැඩෝ එකක් දෙනවා. මම ඔපැසිටි අඩු කරගන්නම්. අන්න ඒ වගේ ෂැඩෝ එකක් මම දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ PNG එක ගන්නවා. convert to smart object දීලා මම මේක රීනේම් කරනවා. ඊට පස්සේ මම මේක රීසයිස් කරන මේ විදිහට. Ctrl J දීලා කොපි එකක් ගන්නවා. ඒ කොපි එක මම මෙහෙම අරන් ඇවිල්ලා ඇන්ගල් එක වෙනස් කරන මේ විදිහට. මම මේ ලේයර් දෙකම සිලෙක්ට් කරලා මෙහෙම පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ මම මේකත් සිලෙක්ට් කරලා කොපි එකක් ගන්නවා මේ විදිහට. මේ වගේ ගානක තියා ගන්නවා. ඊට පස්සේ මේ PNG එක ආයෙත් මම අරන් එනවා මේ විදිහට. මම මේක convert to smart object දෙනවා. මම මේ විදිහට රීනේම් කරගන්නවා. ඊට පස්සේ මම ඇන්ගල් එක වෙනස් කරගන්න මේ විදිහට පොඩ්ඩක්. මම Ctrl J දීලා මේකෙත් කොපි එකක් ගන්නවා. මේ කොපි එක මේ ගානට වගේම අරන් එනවා. මේවා පොඩ්ඩක් හදා ගන්නවා. මේ වගේ මම හදා ගන්නවා මේ ටික. ඊට පස්සේ මම එන්න මේ කොළ තුන සිලෙක්ට් කරගන්න. shift එක press කරලා මේ වගේ සිලෙක්ට් කරලා මම control E දෙනවා. ඊට පස්සේ මම පල්ලේ adjustment layers වල expose වලට යනවා. clipping mask දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට හදා ගන්නවා. මේ වගේ ගානකට මම හදා ගන්නවා. ඊට පස්සේ මම ගන්නේ මේ ලේයර් එක සිලෙක්ට් කරලා උඩ තියෙන ෆිල්ටර්ස් වල බ්ලර් වල motion blur යනවා. මගේ බ්ලර් එකක් මම ඇඩ් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ කොළ දෙකක් සිලෙක්ට් කරගන්නවා. ඒකත් මම Ctrl E දීලා merge කරගන්නවා. කලින් ඊට පස්සේ ඒකටත් මම දෙන්නම් expose එක. adjustment layers වල මම යන expose clipping mask දෙන්න ඕනේ. මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මම ඒක සිලෙක්ට් කරලා ෆිල්ටර්ස් වල
බ්ලර් වල motion blur යනවා. ඕකේ දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ png එක ගන්නවා. convert smart object දෙනවා. මම ඊට පස්සේ rename කරගන්නවා. ඊට පස්සේ මම මේක resize කරගන්නවා. මේ වගේ resize කරගන්නවා. ඊට පස්සේ control J දීලා copy එකක් ගන්නවා. ඒ copy එක මේ පැත්තට අරන් ඇවිල්ලා මම මේකත් resize කරගන්නවා මේ විදිහට. මම මේකෙත් control J දීලා copy එකක් අරන් යනවා මේ පැත්තට. මේ ගානට තියලා මම මේක control T දෙනවා. flip horizontal දෙනවා. මේ විදිහට. මේ වගේ ගානකට මම තියා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ තුනත් select කරනවා. shift එක press කරා. control E දෙනවා. ඊට පස්සේ මම adjustment layers වලට ගිහිල්ලා expose එක හදා ගන්නවා. clipping mask දෙනවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා. ඊට පස්සේ මම මේක select කරලා mask එකක් add කරනවා. brush tool එක අරන් ඉතින් soft brush එකක් select කරගන්නවා. brush size එක පොඩි කරගන්නවා ටිකක්. මම ඊට පොඩ්ඩක් brush කරනවා මේක. ඊට පස්සේ මම මේක ආයෙ select කරලා filters වල blur වල motion blur යනවා. මම මේ විදිහට blur එකක් තියා ගන්නවා. කලින් වගේම ඕකේ දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ png එක ගන්නවා. මේක මෙහෙම අරන් එනවා. මේ layer එක මම පල්ලෙහාටම ගන්නවා. මම මේක මේ වගේ ගානකට තියා ගන්නවා. ඊපස්සේ මේක select කරලා control J දීලා copy එකක් ගන්න. control T දෙනවා. right click කරලා flip horizontal දෙනවා. ඒක මම මේ පැත්තට ගන්නවා මේ විදිහට. මේ වගේ ගානකට මම තියා ගන්නවා. ඊට පස්සේ මම මේක select කරලා adjustment layers වල expose වලට යනවා. clipping mask දෙනවා. මේ වගේ මම තියාගන්නවා මේ වගේ ගානකට. ඊට පස්සේ මම මේ පැත්ත එක select කරලා adjustment layers වල expose ගිහිල්ලා clipping mask දෙනවා. මේ වගේ මම හදා ගන්නවා මේකත්. ඊට පස්සේ මම ආයෙ මේක select කරලා mask එකක් add කරනවා. brush tool එක අරන් hard brush එකක් select කරගන්නවා. අන්න මෙන්න මේවා brush කරගන්නවා. opacity මම වැඩි කරනවා. ඊට පස්සේ මම මේ පැත්තේ එකක් select කරලා mask එකක් add කරනවා. කලින් වගේම brush tool එක අරගෙන මේ විදිහට brush කරගන්නවා.
පස්සේ ඔයාලට වෙනදී මෙතන මේ white line එකක් ඇඩ් වෙලා තියෙනවා මේ chocolate color එකේ. ඊට පස්සේ මම ඒක නැති කර ගන්නවා. මම ඒකට කරන්නේ මේ select කරලා new layer එකක් add කරනවා. මම eyedropper tool එක select කරලා මේ විදිහට eyedropper tool එක select කරන ඊට පස්සේ මෙතනින් මම color එක select කර ගන්නවා. මම brush tool එක ගන්නවා. brush size එක පොඩි කර ගන්නවා. මම මේ විදිහට brush කරනවා. मैं बबल टी එක ලොකු කරගන්න. මේක මම සිලෙක්ට් කරනවා. මේ ලේයර් එක. මේ විදිහට සිලෙක්ට් කරලා මම රීසයිස් කරනවා. මේ වගේ ගානකට මම රීසයිස් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේකට ඇවිල්ලා lasso tool එක අරගෙන මෙන්න මේ වගේ බබල් එකක් මම සිලෙක්ට් කරගන්නවා. move දීලා මම මේක අරන් යනවා. control J දීලා copy එකක් ගන්නවා. ये कॉपी का मम्मी हम आरांगे ना मैं रीसाइज करना टिका हम एक कॉपी का गन कंट्रोल J दीला ये कॉपी का मम्मी पेतर आरांगे ना इधर पास में आए कंट्रोल J दीला कॉपी का गन ना ඒක මම මේ හරියෙන් තියාගන්න. මම තව කොපි එකක් ගන්න. ඒක මම සයිස් එක පොඩි කරගන්නවා මේ වගේ. මම ඊට පස්සේ මේ ටිකත් සිලෙක්ට් කරලා control E දෙනවා. කලින් වගේම මම මේක සිලෙක්ට් කරලා ෆිල්ටර්ස් වල බ්ලර් වල මොෂන් බ්ලර් දෙනවා. මේ වගේ. මම තව ටිකක් මේ බබල් ටී එක ලොකු කරගන්නම්. මේක මේ වගේ ගානක ලොකු කරගන්න. ඊට පස්සේ මම මේ ලේයර්ස් ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. control J දීලා කොපි එකක් ගන්නවා. ඊට පස්සේ control E දෙනවා. මම මේක සිලෙක්ට් කරලා ෆිල්ටර්ස් වල කැමරා රෝ යනවා. ඊට පස්සේ මම මේකේ වයිබ්‍රන්ස් එක හදා ගන්නවා. මම මේ විදිහට පොඩ්ඩක් හදා ගන්නවා කලර්ස්. ඒක ඔයාලට කැමති ගානකට හදා ගන්න පුළුවන්. මම දැන්ට මේ වගේ ගානකට තියලා ඕකේ දෙනවා.
කලින් තිබ්බේ මෙහෙම කැමරා රෝ ෆිල්ටර් එකක් දැම්මට පස්සේ අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති ගානකට මේ කලර්ස් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේකේ. එන්න මේ විදිහට තමයි අපිට ෆයිනල් රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඒ විදිහට තමයි ඩිසයින් එක කළේ. මෙතෙන්දි මම යූස් කරේ PNG කිහිපයක්, විශේෂයෙන් PNG 4ක් වගේ මම යූස් කරේ. ඒ වගේම තමයි මේ ඕන කරන PNG ගත්තේ මම PNG win කියන සයිට් එකෙන්. PNG නැති වෙලාවට මම ගන්නේ Google එකේ image download කරලා background remove කරගන්න. ඔයා මේ background remove කරගන්න විදිහ දන්නේ නැත්නම් මම ගැන tutorial එකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ product manipulation tutorial වලට දිගටම බලන්න ඕන නම් ඔයා channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අලුතෙන් දාන Photoshop හැම tutorial එකක්ම වගේ බලන්න පුළුවන්. ඒ වගේම අපි ආයෙත් හම්බෙමු මේ වගේ තවත් tutorial එකකින්.